ආයල්නේ තුන්දෙනාත් එක්කම අද පොඩි ටුවරයක් යන්න හැදුවේ. එහෙනම් යාළුවනේ ඔන්න අපි තැනට ලඟ වුණා. ඉතින් පූජා වට්ටියක් ගන්න ඕනේ. කියන්නමද උනා එක ගත්තේ කඩින්. කියන්න පුළුවන් මේ කොයිද කියලා. මේ තමයි හලාවත මුන්නස්සරන් දේවාලය. මුන්නස්සරම් කියලාත් කියනවා. සෙනග ගොඩක් ඉන්නවා ඉතින්. හෙට දිය කපන දවසක් ඉඳලා සෙනග වැඩි. කෙසෙල් ගස් හිටවල තියෙන සෞභාග්‍ය සංකේත වෙන්නන්න මේ පැරණි නටබුන් පරණම පුන්නස්සරන් දේවාලය තමයි මේ තියෙන්නේ. ඒක වට වෙන තමයි අනිත් ටික හදලා තියෙන්නේ ඔක්කොම දැන් ලස්සනට කරලා දැන් හදලා තියෙන්නේ. මුන්නස්සරන් වැඳගෙන අපි ආවා. ඒ පිටුපස්සේ තියෙන ලස්සන පන්සලක්. අර මුචරින්ද නාගදරණ තියෙන්නේ. ඒ සිස්ටම් එකට තමයි හදලා තියෙන්නේ. පන්සල් වඳින්න ඉතින් අපි අමතක කරන වඳින්න අපි බෞද්ධයෝනේ. පන්සලත් ඇඳලා මට කියන්න අමතක වුණා මේක මැද්දෙන් උඩට යන්න පුළුවන් ඈ. ඇතුලේ පොඩි විහාරයක් වගේ තියෙනවා උඩට යන්න පුළුවන් මැද්දෙන්. පෙපුතල්දී හරියට වඳිනා නෙමෙයි ඉතින් මලුත් අරන් බලන්න කරන වැඩි. මේ තියෙන්නේ මෙතෙන් තමයි එළියට යන්න පුළුවන් අයනි පැත්තේ. තියලා සාදු කියන්න සාදු කියන්න. කොයිද? තිය මලතර ආවව ගැරගෙන අපේනවා. ඒකල ඉවරලා අපි යනවා බීච් සයිඩ් එකට. මේ ඉතින් යාළුවනේ කලපුව. මුතු ගෑවිලා බෝට් එකේ මොතන තමයි ගහන්න උගක් මේ ඔන්න තියෙන යාළුවනේ හලාවත බීච් එක. අපේ කොල්ලා ඉතින් බීච් එකට එන ආසයි ඈ. කොල්ලයි අම්මයි දෙන්නම එකයි. දෙන්නම ඉතින් බීච් එක කිව්වොත් පුදුම ආසාවක් තියෙන්නේ. ඒකින්ද මුන්නසරම වැඳලා පන්සලට ගිහිල්ලා ආව බීච් එකට. ඔය දැකලා තියෙන මොදට පයින් මං එනකන් කියලා නෑ ආවේ යනවා. දරැල්ල සරයි යනවා පරිසරේ. පොඩි සීමාවක් තියෙනවා. ඊට මෙහා පැත්තේ ගල වැටියක් තියෙනවා. ඉතින් මෙහා පැත්තේ එන මන්න ඉතින් ඇවිල්ලා පුරුදු ඒකින්ද ගැල්ලුවන්නේ. පුරුදු කාරණත් වර්ධින වෙනවා තියෙනවා. ඒකින්ද එනකනේ පරිස්සමට දෙන්න සත දැයිදෙනෙල්ලෙන් ගොරට ගන්න එතම වැඩි. ඒකට බෑගනට යන වෙලාවට මේ පුතුම ලස්සන
බලන්න. අල්ලන් ඉන්න අල්ලන්. මේට දුන්නවා තමයි ඉතින් වැඩේ. පස්සේ දෙන්නත් එක්ක මේ සිප්පි කරුව හුළු. එයා දුවගෙන සිප්පි කරලා දුන්නා මට. ඕන් එනවා. ඕන් දෙමෙයි. ඕන් දෙමෙයි. උසන්න. පේනවනේ සතුට. ඊට පස්සේ පේන වලල්ලා කැණීම් කරනවා. ඉතින් මොනවා හොයනවද මන්ද? මොහොතට ගියේ ගෙදර වගේ තමයි ඉතින්. අපි ස්පොටි කාලේම තමයි ඉතින් බීච් එකට ගියා. ඩේර වෙලා පාර එන්න එනකොට මෙන්න දේවාල රථයක් අදිනවා. මේ දෙපැත්තේ තියෙන කඩ වේල දිනවා දිගට. ඔය බෙර ගහලා ඔය රථය තමයි දැන් යන්නේ. අර ගවයා තමයි මේ හින්දු අයගේ. ඒකෙදී අර දෙයියෝ ගවයා උඩ ඉන්නවා. ඒක ඇදගෙන යනවා. ඒකෙම පුද්ගලයන්ගේ තියෙන අදහෙලි විශ්වාස තමයි. ඊට පස්සේ ආයෙ දේවාලෙත් වැඳගෙන පාරේ යන ගම මේ ඉරිලි වෙනකොට පස්සේ දේවාල ලස්සනයි මේ පැත්තට. ඔය සෙල්ලම් බොට්ටි උත්තරගෙන කැමරේ උත්තරගෙන අර කඩවලින් ආයෙ දේවාලෙත් බලාගෙන මේ ගෙදර එන්න තමයි ලෑස්ති. මගදීටත් තියෙනවා පොඩි පොඩි දේවල් වගේ යාළුවනේ. ඒ වගේ ලයිට් දාලා අසන සාතරාදී. ඉතින් පොඩ්ඩක් රැ වුණා. මේ මොනාර ගෙදර ඉති ගොඩක් රැ වුණා. එන යාළුවනේ that's it bye. බයි වලොග් එකකින් හම්බෙමු.